ගාන මන් තව ටිකකින් කිව්වොත් ඔබ පුදුමයි කීයද මේක වෙන්නේ කියලා. මෙන්න මේකේ ඕන ටුටු ගෝල් එක කෝප් එක ගහලා තියෙන්නේ. මේ කාලා බලමු කටක් කොහොමද කියලා. මේක තමයි ප්ලේස් එක. හලෝ. නාව ප්ලේස් එකට කාංචන මොනවද ගන්නේද? හයි. පට්ට බීචේ පාර පට්ට ෆෙක් නේලාවේ පාර අද්දරම දින්නේ. මල්ලි මොනවද කන්න දින අපිට? බලමු මෙනු එකනේ. අපි ඇතුළේ ඉන්නවද එළියේ ඉන්නවද? ඇතුළේ ඉන්නවද එළියේ? එළිය හොඳයි ඇතුළේ හොඳයි. ඇතුළේ යමුනේ. මම මොනවද සිලෙක්ට් කරන්නේ? මේ ලොංගේ තියෙන මෙන්න මෙනු එක. ප්‍රයිස් එකක් තියෙනවනේ. එහෙනම් දෙකෙන් දෙයක් දාමු. මේ කාංචන මොනවද බොන්නේ? මොනවද බොන්නේ? පළොට් එකක් දෙන්න. හෝල්ඩ් එක. මට දෙන්න පපාය ජූස් තියෙනවා. පපාය එක නේද? ෆ්‍රෙෂ් එක. පපාය එකයි හෝල්ඩ් එක දා. අපි බලමු ඇතුළ දාන්නේ දිය. කන්න පුළුවන් නේ. කන්න පුළුවන්. කන්න පුළුවන් වාතාවරණෙක ඉන්නේ. නවල්ල රයිස් එක දානවා. මේ මොනවද? මස්. කරක් දාගත්තා. මත් ටික දාගත්තා. ඒක ෆයි වෙන්න ඕනේ. ඉතින් රස තියෙන්නේ. දැන් මේක පුළුවන්ද මේ කාට දෙන්න? ඔයාලා දෙනවනේ පුළුවන් නේ. මේක ගන්න පුළුවන්. මේ අපි ගන්න නැත්නම් මේ උනාරෝ තියෙන බජට් ප්‍රයිස් එක අපිට අදින් ගාන කියන්න කාලම රස කියන්න මේ දැන් මෙයා හදනවා. එහෙනම් අපි එළියට යන්න මේ එළිය ඇත්තම මාර ලස්සනයි නිස්කලංකයි. මම පාර වෙන්නන්න නම් මේ විදිය දා view එකේ ඉන්නේ. දැන් කළුවරයි. කළුවර වෙලාවේ තමයි අපි ආවේ. ගොඩක් කළුවරයි. ඉතින් අපි එතකොට යම් මේ thank you. අපේ ජූස් එක රෙඩි වෙනවනේ. මේ chicken rice එක කෝප් එක ගහලා තියෙන්නේ. මේ කාලා බලමු කටක් කොහොමද කියලා. අදන්නේ. පියාණන් ගයි. කැරට් දීසුත් දාලා දෙනවා මේ අපිට මේක මේ අද ග්‍රේවියකුත් හම්බලා දෙනවා මේ. කත් එක්ක මම චිකන් එහෙම කැරට් ලීක් ගාන මන් තව ටිකකින් කිව්වොත් ඔබ පුදුමයි කීයද මේක වෙන්නේ කියලා. ඔබට ගැන දැන් දන්නවත් ඇති මේ මොකද මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ thumbnail එකේ දාලා තිබ්බා ගාන. නිකන් චිලි පේස්ට් එක තෙල් ඇත්තම නෑ මම හිතා මේ අපේ ටූර්මිස් කන්නේ අනේ වගේ ෆීල් එකක් තියෙන අපේ සාමාන්‍යයෙන් මේ චිලි පේස්ට් ගත්තාම තෙල් දාලා මනන් දාලා හදන්නේ මේක අර අපි තම ටූර්මිස් එක හදන්නේ කොටලා අන්නේ ෆීල් එකක් තමයි දෙන්නේ. පියල් ඔගොල්ලෝ කීයක් හිතනවා මේක වෙන්නේ? මට තියෙන බජට් ප්‍රයිස් එක රුපියල් 350යි. ඒ 350ට හිතේ පෙරෙන්න දෙනවා. අපි උනට ගන්න ආන්න. ඒ අතර අපි සෙට් වුණා මේක. එතන තියේ කියලා ඉතින් අන්න ආවා. කාලා බලන්න. සිම්පල් මෙනු එකක් තියෙනවා. උදේට ආරන්නේ. හැමදේම අඩුයි. පවුල් එක රුපියල් 250යි. මැංගෝ හැමදේම price only. මම දැන් ළඟදී මේක කොට්ටුත් දානවා කිව්වා. ඉතින් මම පෙන්නන්න ඔයගොල්ලන්ට මේක නෝ දාමු chicken leeks carrot රුපියල් 350 මෙච්චර දෙන්න පුළුවන්ද කියලා මං හිතන්නේ නැහැ මේ chicken නේ මොකද අතුල් leeks carrot ආයේ සුපිරියටම ආයේ කැමරේ දීලා තිනු මේ මම හිතන්නේ නැහැ උණුවටර මෙච්චර අඩුවට මොකද මේ ඉන්න ගෙස්ලා ගෙත් එක ගෙස්ලාගේ බජට් එක ගන්නවා සාමාන්‍යයෙන් අපේ ලෝකල් වල මේගොල්ලෝ අපි වටිනා කමක් දීලා තින් මේ රයිස් එකට මොකද අද කාලේ 300 වල හැරෙන්න බෑ. මොකද උණු වටුනේ. කන්න නම් හිතන්නවත් බෑ. ඒකට සෙට් කරන කොල්ලෝ ගල්ලට මේ ට්‍රිප් එකවන මම ඩිස්ක්‍රිප්ෂන් දාලා තියනවා නේ ලොකේෂන් එක. මම ඕඩර් කරේ පයිනැපල් එක දැන් අපිට චේන්ජ් කරා ඔරෙන්ජ් එකට. ඒක රෙඩි කරනවා. මොනවාද? මෙන්න මේකේ ඕන ටුටු ගෝල් එක ඕන වගේ මේ ඕන වගේ මේක දෙපොත් මෙයා නේ මේ අත අපි දාන්නත් බෑ මේ උණුවටට මෙච්චර අඩුවට ගෙස්ලා තින්නේ ලෝකල් වල මෙන්න දුන්නේ නැත්තම් මේ
මොකද මේ අලුත් concept එක? ලෝකල්ස් වලටයි ෆෝරිනර්ස් වලට දෙගොල්ලොන්ට එකම ප්‍රයිස් එක දෙන්නේ මම. නියමයි. ඒක වටර මොකද මේ නැත්තම් අපි ගියාම ලෝකල්ලා ගෙසලා එනෝනේ. මේ ඉතින් මේ තවුනේ තියෙන ඔයගොල්ලෝ මේ දැන් මේ සිම්පල් මෙනු එකක් තියෙන්නේ. දැන් මෙයා තමයි වන් මෑන් ෂෝ එකක් ගහන්නේ. අත අපේ වයස පොඩි කොල්ලෙක්. ගේමක් ගහන. දැන් බලමු මෙයාගේ මේ මැංගෝ ඔරෙන්ජ් එකනේ. මරු මේ දැන් වෙලාව 7 විතර වෙලා. මේ මට කියන්න ඉස්සෙල්ලා ලොකේෂන් කොහොමද ඉන්නේ මේක? මේක තියෙන්නේ ජංගල් බීච් එක යන්න පාර පහු කරගෙන ජංගල් බීච් එක කවුරුත් දාන ජංගල් බීච් එකනේ. ජංගල් බීච් එක පහු කරලා කියන්නේ මේන් රෝඩ් එකේනේ. මේන් රෝඩ් එක. මාතර පැත්තට එනකොට ෆ්‍රෙෂ් ෆැක්ටරි කියන මගේ බෝඩ් එක ගහලා තියෙනවා. ෆ්‍රෙෂ් වත්ත. ෆ්‍රෙෂ් ෆැක්ටරි. ෆ්‍රෙෂ් ෆැක්ටරි. මේ මැප් එකේ මම දාලා ලොකේෂන් දාලා තියන්නම් මේ ඔන්න ඔයගොල්ලෝ පුළුවන් බජට් එකට කෑමක් හොයලා බලන්නේ. කෑමක් විතරක් නෙවෙයි වීමකුත් හොයලා බලන්න. මෙන්න ප්ලේස් එක මේ හරියටම මම දන්නේ මේ එරමුදුගා අන්තියත් එක්කම පිරලා තියෙන්නේ. ගල්ගෙඩිය පන්සල. ගල්ගෙඩිය පන්සල යටින් හැම ගේටම බීච් එක කට්ටියට ඇවිල්ලා කන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක් මේ මෙයා තමයි එහෙම ගහන්නේ. ඉතින් මේ තවුනේ ස්පෙෂල් තියෙන්නේ මේ ඉතලා කොත්තුත් දානවා කියුවේ නේද? කොත්තු දානවා. කොත්තු දාන ඉස්සරහදී මේ වගේ මේ වීඩියෝ දාලා එන වීඩියෝ දාද්දී ඔයගොල්ලෝ කොත්තු ගන්න පුළුවන්. මේ එනම් thank you මේ අපි දැන් කමු. තව මේක රස බලන් දියෝ. මේ කොහොම ළඟට එන්න මේක පෙන්නන්න. දැන් මේ ජූස් එක ලස්සනට සර්ව් කරන්නේ මෙන්න මේ විදිහට දාලා මග් එක. චා මාරු කම්බිනේෂන් එක. මේ දැන් මේ වගේ කටක් ගත්තාම තව මේක මට ගන්න තියෙනවා. අද ආයෙ ඔන්න අපි උණුවටර තියෙන ප්ලේස් එකට ෆ්‍රෙෂ් ෆැක්ටරි මේ මම ඔක්කොම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එහෙනම් ඉතින් අපි ආ බජට් ප්‍රයිස් එක ගන්න මේක රුපියල් 350යි. ඔයගොල්ලන්ට උණුවටරින් හොයා ගන්නවත් බැරි ප්‍රයිස් එකට මේකලෝ අපිට සර්ව් කරනවා මෙන්න මේ වගේ ගානකට. මම අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ contact number location හැමදේම දාලා තියන්නම්. එහෙනම් ඉතින් මේ වගේ ඉක්මනින්ම අපි උණුවටරින් හෝ කොහෙන් හරි ගාල්ලෙන් හරි කොහෙන් හරි ඉක්මනින් බජට් ප්ලේස් එක ඉක්මනින්ම හොයාගෙන එන්නම්. එහෙනම් ඉතින් ගිහින් එන්න අනිවාර්යෙන් subscribe කරන්න. page අපේ Facebook page එක follow කරලා like කරලා තියාගන්න. අනිකට පෙන්නන්න, share කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එක හම්බ වෙනවා ගිහින් එන්න. ජය වේවා.